එළියට ආවා. ඔයාලා මගේ ඉස්සෙල්ලා vlog එක දැක්කද දන්නේ නැහැ. ඒ වුණාට මට මම ඔයාලට කිව්වා වගේ මට හැම මාසෙකම වගේම මේ flight එක හම්බ වෙනවා. ඉතින් I'm here after 4 hours of flight. මේ vlog එක චුට්ටක් ස්පෙෂල් වෙයි. මම හිතන්නේ ඔයාලට පෙන්නන්න guest කෙනෙක් එනවාද. So I will be with her all this layover. මම චුට්ටක් ඉස්සෙල්ලා ආවේ නැත්නම් එයා already මෙතන ඉන්න ඕනේ. Yes. ගොඩක් ඇසලත් වෙලා I need to take a nap. Yeah. මම එදා පෙන්නුවම room එක තමයි guys. So මං ලොකුවට පෙන්නන්න දෙයක් නැහැ. එදා පෙන්නුවම room එක තමයි. Oh my god. ඒ view එකම තමයි. ඉතින් guys මම පැය දෙකක විතර නැප් එකක් දාලා ඉම්මන්ට එළියට ආවා. මම ඔයාලට ඉස්සෙල්ලා කියපු guest එක. ඉතින් මම තව චුට්ටකින් පෙන්නන්නම් එයා කවුද කියලා. මොකද එයා ස්වොප් වුණා මාව ෆිල්ම් කරන්න. So I will show you soon as possible. ඒක තමයි මම ගයිඩ් කරගෙන යන්නේ. ඉතින් guys අපි මේ යන්නේ ඉස්සෙල්ලාම කාලා ඉන්න කියලා. මොකද මට next appointment එකක් තියෙනවා salon එකක. So we need to eat first. So we came here. ඉතින් මෙන්න මෙයා තමයි මගේ cousin sis. එයා තමයි මගේ guest අද. ඉතින් මේ තමයි අපේ plate එක. I'm so ready to eat rice and curry again. I miss so much this in Dubai. මැටි භාජනයේ And the glove. මගේ පූජා වට්ටියේ කරපේක. ඩුබායි වල කොච්චර සිංහල නෙමේ හැම කෑමක්ම කන්න පුළුවන් වුණත් ඒ රියල් ටේස්ට් එක නැහැ. ඉතින් that's why I really like to try it every time. ඊළඟට අපි මේ guys යන්නේ අපේ salon appointment එකට. So let's go. මම salon එක ගැන දැනගත්තේ ඇත්තටම කිව්වොත් TikTok එකෙන්. ගොඩාක් හොඳ reviews තිබ්බා. That's why I select this. Studio Z. It's in Colombo 7. මම ලංකාවට එන හැම වතාවකම මේ salon එකට එන්න try කරනවා. මොකද hotel එකට මට ගොඩාක් ළඟයි. So it's comfortable for me.
මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ ට්‍රීට්මන්ට් එකකට පස්සේ මම ඩුබායි වලින් කරගත්තා and I had severe hair loss. ඉතින් මම ඒක ටිකෙන් ටික ට්‍රීට් කරලා චුට්ටක් හදාගන්න තමයි මේ try කරන්නේ. So I'm having here a collagen treatment. ඊට පස්සේ අපේ සිස්ටීමාව බබල් ටී ෂොප් එකකට එක්කන් ආවා. මේක තමයි ඒ. So crowded. මේවා තමයි තියෙන teas and milkshakes and everything. අපි බින්චුන් kalian try කරපු එකම තමයි මම try කරන්නේ මම කවදාවත් try කරලා නැහැ ඔයා try කරලා මගේ first impressions වලට කියන්න disappointed නැහැ Nice. Okay. බින්සු මේ තමයි බින්සු My God. අපි දෙන්න ගත්ත ට්‍රේන් එක අන්තිමට මාරු වුණා. දැන් මෙයා වුණේ මම ගත්ත එක මම ගත්ත එක. මල්බෙරි and grapes one. මේකේ මේ ග්‍රේප් ටී එකක්. ඒක නිසා එයා ඒ ටේස්ට් එකට ආස නෑලු. ඒක නිසා මගේ එක හොරහන් කරා. ඒකේ වයින් රහක් එනවා. ඇත්තමයි. ඒ කියන්නේ මට ඒකේ ඇත්තට ස්වීට්නස් ගතියත් වැඩි. මම කියන්නේ රික්වෙස්ට් කරලා ගත්තේ ස්වීට් අඩුවෙන් ඒ කියන්නේ අඩු කරලා දෙන්න කියලා. ඒ වුණාට ඒත් ස්වීට් වැඩි. මේක ගාන. ඒ කියන්නේ හැම දෙයකින්ම ගාන. සව ගතියකුත් තියෙනවා. මල්බෙරි එකට 10 out of 3ක් දෙන්න පුළුවන් ඔයාලට. 8ක් වගේ. 8ක් නම් මෙයා සීරියස්ලි මේක ඇත්තටම රහයි. ඔව් මේකට ඔකට මන් දෙනවා. ඔයා මම මේකට දෙනවා 7ක් වගේ. මම මේක එයාට අන්තිමට ඒක බොන්න. ඔව් මේ නැහැ මම ඊට කලින් ග්‍රේප් බෝබෝ ග්‍රේප් and මොකක් හරි එකක් මික්ස් වෙච්ච එකක්. ඒක ටී එකක් නෙමෙයි. මේ වගේම එකක් මම try කරා. ඒක මේ ටී රහක් එන්නේ නැහැ ඒකේ. ඒක මොකද කියලා මට හිතා ගන්න බෑ. ඔව් මොකද මෙතන ගොඩක් ඩ්‍රින්ක්ස් තියෙනවා. ඒක නිසා කම්ෆියුස් වෙනවා. anyways මේක තමයි මගේ favorite one එක. next time ආවම තව වෙන එකක් try කරමු. මෙයාට මේ ඔක්කොම ඉවර කරන්න වෙනවා. මට අතරම මේකත් වැඩි. හැබැයි කොට උනාට මහතයි. ඒක අර බීගෙන යද්දි තමයි හිතෙන්නේ ඇත්තටම ලොකු ක්වොන්ටිටි එකක් තියෙනවා. Cheers.
සසර කල කිරිලා. මොනවා කරන්නද? ඔව් අනේ. ඔක්කොම ටයිම් ටේබල් එක හදාගෙන. අපි දැන් මේ තයින් ඇවිදගෙන යනවා. බඩ බහින්න කියලා. තාම බඩ නම් බැස්සේ නෑ හැබැයි. යනවා. ඔහොම ඉතින් යනකොට මට කල්පනා වුණා අපේ හොටෙල් එකේ රූෆ්ටොප් එකේ බාර් එකක් තියෙනවා කියලා. අනිත් එක මම කවදාවත් ගිහිල්ලා නැහැ, try කරලා නැහැ. So yeah, we thought to go there. Wow. Thank you. Wow, ඒකනේ. Oh my god. Infinity වගේ. මේක මෙච්චර හොඳ ලස්සන rooftop එකක් තියෙනවා කියලා දන්නේ නෑනේ. දැන් මෙතන චුට්ටක් ගලා ඉන්නවා කියන්නේ සන්සෙට්. අර මේ ක්ලවුඩ් එක බලන්න. අයියෝ යාගේ අර බබා ටී එක නැත්තම් මෙතන මොනා හරි ගන්න තිබ්බනේ. Okay guys, accident එකක් වෙන්නේ. Guys, තාම ලංකාවේ cyclone එක ඔව් තියෙනවා. අපි ගහගෙන යන්න තරම්. අපි දෙන්න ෆිල්ම් එක බලන්න යන්නේ
ෆිල්ම් එක දැන් තමයි ස්ටාර්ට් කරන්නේ. ස්ටාර්ට් කරන වෙලාවට තමයි අපි දෙන්න කතා කරන්නේ. ගෙදරින් එළියට බහින්න. ගෙදරින් හොටෙල් එකකින්. ගෙදර වගේ තමයි ඒක තමයි. හැබැයි වැඩේ කියන්නේ මේ තමන්ගේ ගෙදර තියෙන දේවල් දන්නේ නැති කෙනෙක් මේ. What's your expectations from Dharma Yuddha? High expectations. Let's see how it goes. Alright. ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති. ඇත්තටම මාස 10න් ගේම් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න පුළුවන්ද? ඔව්, මොගෝ මීඩියා ඇකඩමි එකේ එකතුනු පුළුවන්. රටවල් 18ක පිළිගැනීමක් තියෙන සුදුසුකම් රැසක් C14 and 15. ශේෂ්ත්‍රීය ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න. ඔබේ සිහින වෘත්තියට යන ගමන අරඹන්න. එයාපදිංචි වීමට මොගෝ ඇකඩමි. A husband, a father, the underestimated, the always do, but power is no longer just in his hands. ඊට පස්සේ ඉතින් guys අපි මූවි එක ඉවරුණාට පස්සේ ඉම්මට දුවගෙන ආවා හොටෙල් එකට. මොකද බෆේ එක ඉවර වෙන්න ළඟ නිසා අපි ෆිල්ම් එක බලලා ඉවර වෙනකොට 10 මාට ක්ලෝස් කරනවා බෆේ එක. so we came and we took all our favorite ones to eat. There's a lot. But don't be panic. Hello guys. අපි හොඳට නිදාගත්තා ඊයේ. අපිට ඊට පස්සේ vlog කරන්න බැරි වුණා මොකද නිින්ද ගියා. කාලා වැඩි පරේස් මුරුත්තාවේ කොහොම හරි අද උදේ අපිට එච්චර ඒ කියන්නේ වෙලාවකින් නැගිටින්න හම්බුනේ නැහැ. wake up එක මේ මොනවද එලාම් එක අහුන්න. කොහොම හරි මං යන්න හදන්නේ. she's back to home. So bye. See you in the next video in Colombo. next vlog. Bye. Enjoy.